guys, welcome to Pimba YouTube channel. දැන් වෙලාව 4:15යි. අපි අද ආවා අපේ ගෙවල් ළඟ තියෙන ලස්සන මාවයකට පිටට බලා ගන්න පුළුවන්. ඉතින් අපි අද හදන්න යන්නේ කොටේ තම්මෙල් එකේ දකින්නදී හරක් මස්සයක් හදනවා පාන් එක කන්න. අපි බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. එන්න මාත් එක්ක යන්න. අද වතුර වැඩි guys. සෑහෙන වතුරක් තියෙනවා. මේකේ කිඹුල්ලෝ ඉන්නවා කියලා තියෙනවා. තාම නම් එහෙම මම දැකපු කිඹුල්ලෙක් නෑ. ගල් ලෙස්සනවා. ලොකේෂන් එක අපි බලමු කොහොමද වැඩ ටික වෙන්නේ කියලා. guys අපි මුලින්ම මේ ටික හොද ගන්න ඕන. මම කට් කරපුවාම එකත් ඒකින්ද ගැටලුවක් නැහැ. right අපි කපා ගමු. guys අද මම ඔකට කියලා දෙන්නේ තාම easy විදිහට හදා ගන්න පුළුවන්. තාමත් lazy විදිහට හදා ගන්න පුළුවන් රෙසිපි එකක් තමයි කියලා දෙන්න හදන්නේ. බලමු. ඔකට ඒක විතර try කරලා බලන්න. ආසයිතේ. තක්කාලි දානකොට අන්තිමයට දාන්න මතක තියාගන්න. මොකද ළඟට දාපුවාම ඒකේ හරිම රසයි ගන්න බෑ. right මම එක තක්කාලි ගෙඩි එකතු කරන්නේ නැහැ. එතකොට මිරිස් කරල් දෙකක් එකතු කරනවා. තවත් එකක් එකතු කරනවා. okay yes bikin apa rampe nanti ya වැඩි දැම්මට කමන්නේ. රසෙත් වෙනවා සුවඳත් වෙනවා. ඊපස්සේ කරපිංචා. okay මුලින්ම ළමයි අපි මිරිස් කුරු ටිකක් මේකට එකතු කරනවා.
කට්ටිය රස දක් සැරට කන්න කැමති නම් වැඩිපුර එකතු කරාට කමන්නේ. ඊට පස්සේ 3-5 ටිකක් ඊට පස්සේ ගම්මිරිස් කුඩු ටිකක් පස්සේ ලුණු ටිකක් පස්සේ කහ කුඩු චුට්ටක් එකතු කරන්න ගොඩක් එකතු කරන්න එපා. දැන් මේක අපි මික්ස් කරගන්න තියෙන්නේ. මම මේ කහ කුඩු චුට්ටක් වැඩි වුණා ඒක ගණන් ගන්න එපා. ඔය කට්ටිය දානකොට කහ කුඩු චුට්ටක් අඩු වෙනවා දාන්න. දැන් මේ ටික අපි පැත්තකින් තියා ගන්න ඕන. මුලින්ම අපි තෙල් ටික එකතු කරගන්න මේ විදිහට. ඊට පස්සේ අපි කපාගත්ත ලුණු ටික මේ අතර එකතු කරගන්නවා. අපි මේක සෝත කරගන්නවා. ඒක ප්‍රමාණ පැහැෙනකම් සෝත කරගන්න ඕන. ඊපස්සේ තමයි ටිකක් එකතු කරන්නේ. රසෙත් හොඳයි. ඉතින් අපි දාගන්න ඕනේ අවුරේ. ඉන්ෂාල්ලා නම් මම කරාමනේ. රම්පේ. ini paham artinya. Baik. Babu water kita ikut bergana. Tapi kita tambahkan wahai no. Selama api kita cutak tiga kan mau batur gati anako patti puluwan taran kෑලි පොඩියට කපා ගන්න රස හොඳයි ඉක්මනට තැම්බෙනවා
ළමයි වැඩේ හරි. අපේ කරේ එක රෙඩි. දැන් තියෙන රස බලන්නයි. රසට පාට හරි හරි. ඉන්න මේ විදිහට තමයි අපේ බීෆ් කරි එක හරක් මස් එක. හදාගත්ත එක තමයි මේ තියෙන්නේ. ඉතින් අපි කාලා බලමු කොහොමද කියලා. ඇත්තටම පාන් තියෙනවා. අපි කාලා බලමු කොහොමද කියලා. හොඳටම දෙනවා. ලුණු ඔක්කොම ඇති. අතරම රසයි. ඔයාලත් හදලා මටත් රස කියන්න. Baru Antara mau deh. ඉතින් ළමයි ඔයාලට ගෙදර try කරන්න. try කරලා බලලා මේ වීඩියෝ එකින් කමෙන්ට් එකක් දාලා යන්න. මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් ගිහිල්ලා එන්න. ඔක්කොම ජය වේවා. ඊළඟ නැවතත් හම්බෙමු ඊළඟ වීඩියෝ එකෙන්. ඊළඟට අපි පොඩි වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔක්කොම ජය වේවා. එහෙනම් ආයෙ හම්බෙමු. bye bye.